මම අහලා තියෙන එක ගෑනු ළමෙක්ව රේප් කරලා තියනවලු ඒ අක්කෝ සතියක් තිස්සේ. රේප් කරනවලු ඊළඟට යෝනි මාර්ගයට ඔය යකඩනම්මනම් දාලා කරකවනවලු. ඔය අහද්දී හරි අමාරුයි. ඔළුවට අමාරුයි. ඒ කියන්නේ යම් කෙනෙකුට දරන්න පුළුවන් උපරිම දරන්න පුළුවන් වේදනා ලිමිට් එකක් තියෙනවනේ. ඒ නිසා ගැහැණු ළමයි කියන අය අතිශයින් මේ සමාජය ඇතුලේ පරිස්සම් වෙන්න ඕන. මොකද තිරිසන්නුන්ට අනග්ගුණක් තියෙනවද? දැන් මේ සමාජයේ ඉන්නවා තිරිසන්නු වගේ උන්. ඒ උන් හදන්න පුළුවන් ද පිට ගෙවල් වල ගිහින්? උන් හදන්න පුළුවන් ඔක්කොම කලින් ඒක කරනෝනේ අපි. අපි එතකොට මොකද කරන්න ඕනේ මේ සමාජයේ ඉන්නකොට? මේ නිකන් ගොන් කතා කිය මේ ඒවට උපදෙස් දෙන අපිට බැන බැන හරියනවද? ඔය දරුවෝ එහෙම වෙන්න එපා. ඔයාලා පරිස්සම් වෙන්න. ඒකටයි කියන්නේ සංවර වෙන්න කියලා. ඇයි? එහෙම තිරිසනෙක් කොතන ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හරි පරිස්සමෙන් සංවරව ඉන්න. අනිත් තමයි පිරිමි ළමයි මේක දැනගන්න ඕන. කොහේ හරි රටක් දියුණු නම් ඒ රටේ ගැහැණිය ප්‍රවේශම්. හොඳට බලන්න. හැම දියුණු රටකම ඒක ප්‍රබල රහසක්. ඒ රටේ ගැහැණිය මොනවද වෙලා තියෙන්නේ? ප්‍රවේශම් පරිස්සම් කරනවා. උන් ගෑනුන්ව රකින්නවා. ඇයි යකෝ ගෑනු ටික රැකුණොත් නේ ඒ જાතිය බෝ වෙන්නේ. රටක් රැකෙන්නේ කවුරු රැකුණොත්ද? ගැහැණු පිරිස රැකුණොත්. ඒ නිසා ගැහැණුන්ව ආරක්ෂා කළ යුතුයි. ගැහැණිය සුරක්ෂිත කළ යුතුයි. සියලු දියුණු රටවල ඔක දින හොඳට බලන්න. ඒ ආරක්ෂාව හොඳට තහවුරු කරලා තියෙනවා. අදටත් දියුණු වෙන්න බැරි වෙච්ච රට හැම එකම බලන්න ගෑනු පරිසම් නැහැ. ඒ ගෑනුන්ට පරිසමක් නැහැ. හැන්දෑවේ 6න් පස්සේ යන්න බෑ. තේරුණාද? ඒ දන්නවද මම ඔක් කිව්වේ? යම් රටක් තමන්ගේ රටේ ස්ත්‍රීන්ට ආරක්ෂාව දෙන්නේ නැත්නම් ඒ රට පිරිහෙනවා. යම් ජනපදයක් තමන්ගේ ස්ත්‍රීන්ට ආරක්ෂාව දෙන්නේ නැත්නම් ඒ ජනපදේ පිරිහෙනවා. මමද කිව්වේ? ආලා දිනද සප්ත අපරිහානීය ධර්ම කියලා එකක්. ඒකේ තියෙන ප්‍රබල කරුණක් මොකද්ද? කුලකාන්තාවන් රැකීම. කුලකාන්තාවන් රැකීම. ඒ හින්දා මේ ගැහැණු අය රැකිය යුතුයි. ඒ අය මේ පාර යනකොට චූස් බූස් ගන්නයි, උන්ට ගල් දාන්නයි, ගල් ගහන්නයි, ඔය තැන් තැන් වල එක එක විසි කරන්නයි, රොකට් අරින්නයි. උන්ට නංගෙන ඒ ගොම් පුරුදු අතාරින්න ඕන. ටක් ගාලා තේරුම් ගන්න ඕන ඔය දරුවෝ වුණත් ඔයාලා තාම පොඩි වුණාට ඔයාලා තව දවසක කාලෙක තාත්තල වෙයි. දුවලා ඉපදෙනවා. තමන්ට දාව දුවලා ඉපදෙනවා. අර හිතන්න ඕන මගේ දුවෙක් දවසක මේ පාරේ මෙහෙම ගියොත් මං චූස් කියනවද? මම එහෙම මීහරකෙක් වගේ හැසිරෙනවද? මම මේ කියාගෙන ආවෙත් ඒකයි මේ ඔන්න ගන්නමයි පරිසං වෙන්න. මේ සමාජය තාම ආරක්ෂිත නැහැ. දැන් සියලු පිරිමි ගැහැණු අයගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න ඕන. ඒ තමයි දියුණු සමාජයක ලක්ෂණය. අපේ රටේ ඒක පටන් ගත්තොත් ඒකම ඇති සෑහෙන දුරක් දියුණු වෙනවා. ඇයි මේ ගැහැණු අය එතකොට සක්‍රීයව සේවයට දායක වෙන්නේ නැත්තේ? සක්‍රීයව දායක වෙනවා. ඇයි? 6න් පස්සේ ඇවිදින්න පුළුවන්. නේද? දැන් ගැහැණු වලට තියෙන ප්‍රබල ප්‍රශ්නේ මොකද්ද? කොහොම හරි කරලා ගෙදර ඉන්න ඕන ඉක්මනට. නේද? ඇයි? ෂුවර් නේ එළිය. තිරසන්නු වැඩි. දැක්කනේද අර ගැහැණු ළමයි චූටි කෙල්ලෙක්ව මරලා තිබ්බ විදිය? මතක නැද්ද පහුගිය කාලේ? මඩේ ඔබලා මරන්න හිතනවා කියන්නේ. දැන් රේප් කරලා නිකන් ඉන්නේ නැහනේ. මොකද කරන්නේ ඊට පස්සේ මේක? ඒක කියයි කියන බයට මරනවා. හරිම මේ ජරාම තැනකට වැටලා තියෙන්නේ. ඉතින් මේවා මේ වළක්වා ගත යුතුයි.